සෑම දිනකම උදාසන පීරණ විට වෙනදාට වඩා හිසකෙස් ගැලවී යන බව තරුණයෙකුට දැකගත හැකි විය. මේ පිළිබඳව ඔහු පසු වූයේ දැඩි කනස්සල්ලෙනි. එක් කුඩා කෙස් ගසක් ඔහුට කතා කරමින් තමන් කවුදැයි හඳුන්වා දුන් අතර නරක පුරුදු නිසා හිසකෙස් ගැලවී යා හැකි ආකාරය පැහැදිලි කළේය. අධික මානසික ආතතිය කෙස්ගස් දුර්වල කරනවා. ඒ වගේම කෙස්ගස් ඉක්මනින් ගැලවී යාමටත් එය ප්‍රධාන හේතුවක් යයි එම කුඩා කෙස්ගස පැහැදිලි කළේය. කෙස් කළඹ ශක්තිමත්ව තබා ගැනීම සඳහා විටමින් සහ ප්‍රෝටීන් බහුල පෝෂ්‍යදායී ආහාර ලබාගන්නා ලෙස එම කෙස්ගස තරුණයාට උපදෙස් දුන්නේය. රබල රසායනික ද්‍රව්‍ය භාවිතය සහ හිසකෙස් රළු ලෙස හැසිරවීම මගින් කෙස් මුල්වලට බරපතල හානි සිදුවිය හැකි බවට එය අනතුරු ඇඟවිය. සුවබර නින්දක් ලැබීම සහ නිතිපතා ව්‍යායාම කිරීම මගින් හිසකෙස්වල නිරෝගී භාවය වැඩි දියුණු වන බව කෙස්ගස වැඩි දුරටත් කියා සිටියේය. මෙම උපදේශ පිළිපැදීමෙන් පසු තරුණයාට පෙරට වඩා සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් කෙස් කලමක් හිමිවිය. නිරෝගී දෛනික පුරුදු තමයි හිසකෙස් ගැලවී යාම වැළැක්වීමේ රහස යනුවෙන් එම කුඩා කෙස්ගස සමට මතක් කර දුන්නේය.